සමග එකතු වෙන්නේ. ගම් අතුරින් ගෙවල් දොරවල් යට වෙලා විදුලි උපකරණ ගන්න දෙයක් නැති වෙලා තියෙනෝනේ. මාර්විල වෘත්තීය පුහුණු අධිකාරිය උපදේශකයෙකු ලෙස කටයුතු කරන සුජිත් හේරත් මහත්මයා නොමිලෙම ඒ විදුලි උපකරණ පාවිච්චි කරන්න පුළුවන් විදිහට පිළිසිදු කරලා හදලා දෙන්න කටයුතු කරනවා. Tamanට පුළුවන් Taman දන්න දෙයින් තමයි අනුන්ට උදව්වක් කරන්න ඕන. හැමෝම බඩු ගිහිල්ලා දෙන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ හිතන්න ඔගොල්ලෝ කරන වෘත්තියක දන්න දේ කොච්චර වෙනස් විදිහට හිතන්න පුළුවන්ද කියලා. දිට්ව සොලිකුණාටුව නිසා ඇති වුණ ගම් වතුර නිසා අපේ ජනතාවට සිදු වුණ පාඩුව සුළුපටු නැහැ. විශේෂයෙන්ම ගෙවල් වල තිබුණ ගෘහ විදුලි උපකරණ සියල්ලම වගේ වතුරෙන් යට වුණාට පස්සේ ආයේ වැඩක් ගන්න බැරි තරමටම පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා එහෙම ගම් වතුරට අවු වුණ ගෘහ විදුලි උපකරණ නොමිලයේම අලුත්වැඩියා කරලා දෙන තැන. හරියටම කිව්වොත් මේක ඇවිල්ලා ගෘහ විදුලි උපකරණ සායනයක්. හලාවත රාජකදළුවේ තියෙන මේ අපූර්ව සායනය පවත්වාගෙන යන්නේ මාරවිල වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකයෙකු විදිහට කටයුතු කරන සුජිත් හේරත් මහත්තයා. ඉලෙක්ට්‍රොනික විදුලි උපකරණ ඒවල භාවිත කරන උපකරණ පවා මේවා විනාශ වෙලා ගියා. ගෑස් කුකර් එක රයිස් කුකර් එක රෝස්ටිං මැෂින් යන්ත්‍ර ඉස්සුල් දෙනා මේවා අප්‍රිය වුණා මේ වතුරත් එක්ක. ඉතින් අපි මම තීරණය කළා ඉතින් මේ අපේ ධර්මත් එක්ක ඊළඟ මේ කිසිදු සේවාදායකව අය නොකර මේ උපකරණ අලුත් පෙරියා කරලා දෙන්න ජනවාරි ලබනවා. ඊට කලින් මේගොල්ලන් මේ වන්ටි අපේ විරෝධය තමයි උදාහරණ තියෙන්නේ. ඒක මම ඔයගොල්ලෝ අපිට ලැබෙන්න සලස්වන්න මේ රාජ්‍යක දළුව සකල කාර්යාලය ඇතුළත තියෙන්නේ. මිනිස්සු අසරණ වෙලා ඉන්න මේ වෙලාවේදී මිනිස්සු තවත් අසරණ කරන්න හදන නොමිනිසුන් අතරේ මනුෂ්‍යත්වය දන්න සුජිත් මහත්තයා වගේ අයව අපි අගය කරන්න ඕනේ. ඒ පැත්තේ ඉන්න තවත් ඉලෙක්ට්‍රොනික දැනුම තියන අයටත් පුළුවන් සුජිත් මහත්තයා කරන මේ වැඩේට උදව් වෙන්න. අපි අපිටම හෙවණක් වෙන්න ඕනේ වෙලාවක් තමයි මේ යන්නේ. ඒ වගේම හලාවත ආරච්චි කට්ටුව සහ රාජදළුව පැත්තේ ඉන්න අයටත් සුජිත් මහත්තයා ළඟට ගිහින් ගම් වතුරෙන් හානි වුණ ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කරගන්න පුළුවන් කියලා ලෝකයා මතක් කරනවා.